අද අපි යන්නේ ලස්සන ගෝජ් එකක් හරහා යන 72ක ෂෝට් හයික් එකක්. දිව්‍ය ලෝකයට යන පාරද කියලා හිතෙන තරම් ලස්සන මේ ට්‍රේල් එක දිගේ දිය ඇලි 19ක්ම බලා ගන්න පුළුවන්. වොට්කින්ස් ග්ලෙන් තියෙන්නේ සෙන්ට්‍රල් නිව්යෝක් වල ෆිංගර් ලේක්ස් රීජන් එකේ. මේ ස්ටේට් පාක් එක තියෙන්නේ සිනිකා කියන ෆිංගර් ලේක් එක ළඟ. ෆිංගර් ලේක්ස් කියන්නේ අයිස් ඒජ් එකේ ග්ලේෂියල් ඇක්ටිවිටි නිසා හැදුන වතුරෙන් පිරුණු වැලිස්. මේ ලේක්ස් අපේ අතේ ඇඟිලි වගේ දිගයි සහ පටුයි. ඒ නිසා තමයි මේ ලේක්ස් වලට ෆිංගර් ලේක්ස් කියන නම දාලා තියෙන්නේ. මේ ප්‍රදේශය සිනිකා කියන නේටිව් ඇමරිකන්ස් එහෙම නැත්නම් රතු ඉන්දියානු කියලා හඳුන්වන ඇමරිකාවේ ආදිවාසීන්ලගේ හෝම්ලෑන්ඩ් එක. ඒ නිසා හිස්ටොරිකලිත් හරිම වැදගත් ප්‍රදේශයක්. අද අපි යන්නේ මෙතන තියෙන ප්‍රධානම ට්‍රේල් එක වෙන ගෝජ් ට්‍රේල් එක දිගේ. ඒකේ එක පැත්තකට 70ක් විතර යන්න ඕන. ටෝටල් ලූප් එක 70ක්ම දෙකක් දුරයි. එලිවේෂන් ගේන් එක අඩි 450ක් විතර තියෙනවා. ඒ නිසා මේ ට්‍රේල් එක එච්චර අමාරු ට්‍රේල් එකක් නම් නෙමෙයි. ඒ වුණත් මේ ට්‍රේල් එක කියන්න බැරි තරම් ලස්සනයි. මට ඒ ඇස් වලට පෙනෙන ලස්සන පුළුවන් තරම් කැමරාවෙනුත් කැප්චර් කරගන්න try කරා. අපි ගෝජ් ට්‍රේල් එකට එන්ටර් වුණේ වොට්කින්ස් ග්ලෙන් විසිටර් සෙන්ටර් එක ළඟින්. මුලින්ම තියෙන ටනල් එක ඇතුලෙන් ගියාම හම්බ වෙන අර ඈතින් පේන බ්‍රිජ් එක ළඟින් තමයි ගෝජ් එක පටන් ගන්නේ. ගෝජ් එකක් කියන්නේ සිංහලෙන් නම් දුර්ගයක් කියන්නේ. මෙතන තියෙන ලස්සන ඒ වගේම හරිම ඩීප් ගෝජ් එක හැදිලා තියෙන්නේ ග්ලේෂියල් ඇක්ටිවිටි සහ ස්ට්‍රීම් ඉරෝෂන් නිසා. මෙතන ඉඳන් බැලුවම ගොඩක් දුරට යනකම් ගෝජ් එකේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේ ගෝජ් එක මැදින් ගලන්නේ ග්ලෙන් ක්‍රීක් එක. අර ඈතින්ම පේන වෝටර්ෆෝල් එකට කියන්නේ කැවර්න් කැස්කේඩ් කියලා. මේ වෝටර්ෆෝල් එක පහළට වැටෙන්නේ කේව් එකකින්. ට්‍රේල් එක තියෙන්නේ මේ වෝටර්ෆෝල් එක පිටිපස්සේ. ඒක හරිම යුනික් එක්ස්පීරියන්ස් එකක්. මෙතන හරිම ලස්සනයි. කොච්චර හිටියත් එපා වෙන්නේ නැහැ. අද වගේ වෝටර්ෆෝල් එකේ වතුර වැඩි දවසක මෙතනින් යද්දී අනිවාර්යෙන්ම ටිකක් තෙමෙන්න වෙනවා. කැවර්න් කැස්කේඩ් එක පහළම ගමන් තියෙන ස්පයිරල් ස්ටෙයාර්කේස් එකම වෝටර්ෆෝල් එකේ ලස්සන view එකක් තියෙනවා. මෙතන පහු කරලා තව යද්දී ඉරෝෂන් නිසා හැදිච්ච ගෝජ් එකේ ක්ලාසික් view එකක් බලාගෙන හරිම නැරෝ ට්‍රේල් එක දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. ට්‍රේල් එකේ ඇවිදගෙන එද්දි මැද හරියේදී තවත් ටිකක් ලොකු දෙයල්ලක් හම්බ වෙනවා. ඒකට කියන්නේ සෙන්ට්‍රල් කැස්කේඩ් කියලා. ගෝජ් එකේ ජියොලොජිකල් ෆීචර්ස් වලින් ෆ්‍රේම් වෙච්ච සෙන්ට්‍රල් කැස්කේඩ් එකේ view එකට බ්‍රිජ් එක නිසා ලැබෙන්නේ තවත් අමුතුම ලස්සන. ඊළඟට අපිට හම්බ වෙන්නේ ගෝජ් එකේ තියෙන ලස්සනම ස්ට්‍රෙච් එකක්. මේ හරිය වතුරෙන් ඇති කරන කාදනය නිසා බෙඩ්රොක් එකේ හැදුණු පට් හෝල්ස් ගොඩක් දකින්න ලැබෙනවා. ට්‍රේල් එකේ යන ගමන් තවත් පොඩි වෝටර්ෆෝල්ස් ගොඩාක් පහු කරගෙන යනවා. මේ දවස්වල ගස්වල කොළත් ලස්සනට හැදිලා තියෙන නිසා මේ කැස්කේඩ් වෙන ග්ලෙන් ක්‍රීක් එක පිටිපස්සෙන් තියෙන ග්‍රීනරි එක මෙතනට අරන් එන්නේ පුදුම ලස්සනයි. තවත් ටිකක් ඇවිදගෙන යද්දි අපිට ඈතින් රේන්බෝ කැස්කේඩ් එක දකින්න ලැබෙනවා. මේ ට්‍රේල් එකේ ලස්සනම තැන තමයි මේ තියෙන්නේ. ඒක හරියට පෝස්ට් කාඩ් එකක තියෙන පින්තූරයක් වගේ ලස්සනයි. මෙතන තියෙන ගල්වල හැදුණු කොළ පාට පාසි උඩින් වැටෙන වෝටර්ෆෝල්ස්
වටේ තියෙන ග්‍රීනරි එක සහ බ්‍රිජ් එක එකතු වුණාම හැදෙන සීනරි එක හරියට ෆෙයරි ටේල් එක තියෙන දෙයක් වගේ. අපි ඇවිදන් යන ට්‍රේල් එක මෑන් මේඩ් වුණාට ගෝජ් එකේ තියෙන ජියොලොජිකල් ෆීචර්ස් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙන විදියට හදලා තියෙනවා. ඒක හරියට පේන්නේ නැචරලිම හැදිච්ච ට්‍රේල් එකක් වගේ. මෙතනින් පස්සේ අපි තව ටිකක් දුරට ගෝජ් ට්‍රේල් එක දිගේ ඇවිදගෙන ගියා. අන්තිමට අපිට ගෝජ් ට්‍රේල් එකේ ලස්සන view එකක් පෙනුනේ සස්පෙන්ෂන් බ්‍රිජ් එක ළඟ. අපි දිගටම ඇවිදගෙන ගිහින් ලිලි පොන්ඩ් එක පව් කරන් සවුත් පාකින් ලොට් එකට ගියා. එතනින් ෂටල් එකේ නැගලා අපි කාර් එක නවත්තපු විසිටර් සෙන්ටර් එකට ආයිමත් ආවා. වොට්කින්ස් ග්‍රීන් ස්ටේට් පාක් එකේ තියෙන ගෝජ් ට්‍රේල් එක හරිම කෙටි වුණත් හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඒ වගේම හරිම යුනික්. මට නම් මේ මුළු ගමනම හරියට ඩ්‍රීම් එකක් වගේ. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.